තහවුරු කරන මේ ටෙස්ට් එකක් සහ මේන්ටනන්ස් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා ඒක පැහැර හරිනවා. යාදාවෙත් නෑ නඩුවට සනීප නෑ කියලා. ඉතින් දැන් ඉදිරියට බලාපොරොත්තුවක් තියෙනවද එයා අධිකරණයට පෙනී හිටියේ කියලා? ඒක මට ෂුවර් නෑ. මොකද එයා දැන් පළවෙනි ළමහා කාන්තා කාර්යාංශයේත් ඔය වගේම දවස් කිහිපයක් මාව රස්සිය අදු කරා මම ප්‍රෙග්නන්ට් වෙලා ඉද්දි. ඉතින් දැනුත් බබා හම්බ වුණායින් පස්සෙත් එයා මාව රස්සිය අදු කරන බබාට මාස 2යි තාම. ඒක නිසා ඉතින් ෂුවර් නෑ ඊට නැද්ද කියලා. මේ බබා මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනි. ඉතින් එයා කියනවා එයාගේ නම දෙන්න බෑ කියලා. ඒ වුණාට එයා තාත්තා කියලා මම දන්න නිසා තමයි මම DNA ටෙස්ට් එකකට නඩුවක් දාලා තියෙන්නේ. ඉතින් ලංකාවේ හැදෙන දරුවෙක් වශයෙන් තමන්ගේ තාත්තා කියන ඒ පුද්ගලයා දැනගෙන ඉන්න ඕනේ. තාත්තා කෙනෙක් නැතුව අවජාතක ළමයෙක් කරන්න දෙන්න බෑ. ඒක නිසා මම එයාගේ බලාපොරොත්තු වෙන්නේ එයාගේ පුරුෂයෙක් වශයෙන් තමන්ගේ වගකීම ඉටු කරන්න කියලා. එච්චරයි. වෙන මොකද බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එයාගෙන් වන්දි එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් යා මිනිහෙක් වශයෙන් එයාගේ විරුද්ධකම ඉටු කරන්න කියලා විතරයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. කාලයට ගොඩක් ඔයාලා ලව් කරනවා චාමිකා රත්නාරි මොනා හරි කවුරු හරි ඔයාලා සෙලිබ්‍රිටි නම් හරි ජනප්‍රිය හරි ඔයාලා ලව් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා දෙන්නම එකතු වෙලා ඔයාලා බෙඩ් එක එනවා කාමරයට එනවා ඊට පස්සේ ඔයාලා ළමයි හදනවා නම් ළමයිට ඔයාලා බාර ගන්න ඕනේ නැත්නම් ඔයාලා බදින්න ඕනේ. ඒ වගේ බාර ගන්නේ නම් ඔයාලා ඒ වගේ අවජාතක ගොඩක් තරුණේලා ඒ වගේ මිනිසුලාව ඔයාලාව ළමයිලා ඔයාලා අතාරින්නවාද නෑ. ඒ වගේ අතාරින්නවා නම් ගොඩාක් ප්‍රශ්නයක. දැන් කාලෙට චමික කරත්නාරත්න වගේ ඒ වගේ එයාගේ කියන්නේ ගෑණි වගේ අපේ එයා තමයි ඕනේ. එයාගේ ළමයි ඕනේ. එයා ළමයිට බැර ගන්න ඕනේ. DNA චෙක් කරන්න ඕනේ කියලා කවුරුත් බලාගන්නේනේ බලාගන්න. ඒකේ channel එක ගොඩාක් ලොකු channel එක කතා කරන්නේ. මම කතා කරනවා. අනිවාර්යෙන් ඔයාලා ලොකු TV එක තියෙනවා. ඒ වගේ තියෙනවා. එයාලා පෙන්නන්න මොකොත්. ඒ වගේ එයාලා සෙලිබ්‍රිටි නම් අනිවාර්යෙන් එයා චාමික කරන ඔයාට වැරදක් නේ නම් අනිවාර්යෙන් ඔයා යන්න. ඔයා කෙලිම ගීලා කියන්න. එයි ඔයාලට කියන්න බෑ. ඔයාලට කියන්න ඕනේ කෙලිම අපි DNA චෙක් කරන්න ඕනේ හරි ඉවරයි. ඉතින් ඔයාලගේ ළමයි ඔයාලා තියාගන්න ඕනේ. ඒ වගේ ඔයාලා මොකද තියාගත්තේ නේ නම් ගොඩක් ප්‍රශ්න එනවා අපේ රටේට. ඒ වගේ ගොඩක් තරුණයලා ඒ වගේ ඉපදිනවා. එයාලව බාර කරන කවුද? එයාගේ තාත්තගේ නම මොකක්ද? එයාගේ අම්මා කොහමද බලාගන්නේ? එයාලට සල්ලි දෙන්නේ, එයාලට කෑම දෙන්නේ, ඔක්කොම දෙන්නේ. එයාලට ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් අපේ රටේට නීතිය තියෙනවා නීතිය. එයා කියාත්ම එයා හොඳ නම් එයාගේ එගෑනි කියන්නේ එයා එන්නේ එයාගේ අම්මා එනවානේ කෝට්ස් එක. ඉතින් ඒක කෝට්ස් එක එනවා නම් හොඳයි. ඉතින් එයාට අනිවාර්ය නීතිය තියෙනවා. එයා බයන්නේ නැහැ. එයා කියනවා මොකද බලාපොරොත්තු වෙන්නේ. එයා කියන්නේ ඒකේ තමයි අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරලා කවුද ඒක ළමයිලව ආරක්ෂා කරනවද? ඒ ළමයිලව මොකද වෙන්නේ කියලා ඔයාලා කමෙන්ට් එක දාගන්න. අනිවාර්යෙන් ඒක වීඩියෝ එක ෂෙයාර් කරන්න. අනිවාර්යෙන් ඒක ලයිව් එක කමෙන්ට් එක දාගන්න. කවුද වැරදක්? ඒ ගෑණිද චාමිකා කරන රත්නද? එයාලට සල්ලි ගොඩක් තියෙනවද? ඒ වගේ තියනවා නම් ඒ ගෑණි ඒ වගේ කියනවද නැත්නම් යා එත් ළමයිද චාමිකා කරන රත්නද? ඔයාලා මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එක දාගන්න අනිවාර්යෙන් ලයික්